හලෝ. මොකක්ද අතටද? ඉසක් දවසේ. වඩිනු එකක් කීයද? 120යි. අරලක 120යි. කීයට දාවේ අද මෙතනට? 11 මාර විතර. කීයක් ගෙනාවද? 300ක් ගෙනාවා. 300ක්. ගෙවල් කොයිද? මම හම්බන්තොට. හම්බන්තොට. මෙහෙ? මේ අයියා කෙනෙක් ළඟ වයස? 18යි. 18යි. හොඳයි අයියා. තනියෙන් දෙයක් කළා තනියෙන් ගේමක් ගහනවා. මොනා කරන්නේ? එකතු කරන සල්ලි වලින්. එදට යනවා. ගෙදරට කියන්නේ? අම්මට. අම්මට. හොඳ කොල්ලෙක් නේ. අම්මයි කවුද ඉන්නේ ගෙදර තාම? අම්මයි මල්ලි. අම්මයි මල්ලි. මල්ලි ඉස්කෝලේ යනවා තාම. ඔයා තමයි ගෙදර ඒ කියන්නේ වැඩ කරන්නේ මොනවද? සල්ලි වලින්. ෂා. හොඳ ළමෙක් ආ. ඊට වැඩි ඔක්කොම අපි ගත්තොත් ඔයා මොකද කරන්නේ? අපි ඔය ඔක්කොම ටික ඔයාට උදව්වක් විදිහට අපි ඔක්කොම ටික ගන්නවා. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඊට පස්සේ මම ගෙදර යනවා. ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ගෙදර ගිහලා ඉතින් ඉන්නවා. දැන් අම්මා බලන්න යන්නේ නැද්ද? මේ දෙසක් කරනකොට පස්සේ යන්නේ. යන්න ඕනේ සකිය වෙලා. ඒ කියන්නේ ඔයා මේ සම්මෙන් සල්ලි වලින් අම්මට දෙනවා ගෙදරට. වීදමට සල්ලි වලට. හොඳ ළමෙක් නේ. දැන් ඔක්කොම කරාල් මෙතන 200ක් වගේ තියෙන්නේ. 200ක් වගේ ඇති. එන අපිට දෙන්නකෝ ඔය ඔක්කොම ටික. අපි පොඩි අද දන්සලක් දෙමු අද වෙසක් දවසේ. මේ පාරේ ඉන්න කට්ටියට මේ ඔක්කොම අරගෙන ඔයාටත් තියෙන වටත් තියෙන ඔක්කොම වලට වෙදමු ඇති වෙනකන් කන්න කියලා දන්සලක් විදියට. දෙන්න. ඔක්කොම ගාන කීයක් විතර වේද මේ ඔක්කොටම? ගණන් කරනවා ගණන්. කරල් 200ට අඩු වෙනද තියෙන්නේ? 200ට අඩු වෙන. කරල් 200ට කීයද බලන්න 120යි නේ එක. කරල් 200ට බලන්න 120 ගාන කීයක් එනවද කියලා. උණුණු බඩ ඉරිමු. බලන්න කරල් 200ට කීයක් එනවද කියලා. 120 ගානේ. දැන් මට 24ක් එනවා. 24000. දැන් මම ඔයාලට 24000 දුන්නාම ඔයාලට ගෙදර යන්න පුළුවන් නේ. එසක් දාසේ මෙතනට එලා ඌ ඉන්න ඕනේ නැහැ. ගෙදරට ගිහිල්ලා සතුටින් ඉන්න. අම්මට බෑ ඔයා මේකේ ලාභي තියනවානේ. ඒ ලාභي ඔක්කොම අම්මට යන්න. ගෙදර මල්ලිත් ඉන්නවනේ. එයා ඉගෙන ගන්නවානේ. එයා ලොකු වෙලා කවුරු වෙනද කැමති? ආයි මල්ලිය බලා ගන්න. මොන කොල්ලෙක්ද? සතුටින්. මේක ගේමක් ගන්නවට දාන්නේ. ඒ ඔක්කොම අපිට කේක දාලා දෙන්න. අපි පාරේ යන කට්ටියට මේ බෙදමු ගම්සලක් වගේ. ඉතින් මේ පාරේ යන එකෙන් තමයි ඔයාලට බඩු කරලා ගන්න පුළුවන්. හොඳයි. යා කට්ටිය මේ පාරෙන් යනවා අපේ මල්ලියට පොඩි සපෝට් එකක් දෙන්න බඩු කරලා කරගෙන කොල්ලා අම්මාවයි මල්ලිය බලාගෙන ගේමක් ගන්න පුළුවන්. කම්බියක් ගන්න. පාන් කීයක් තියනවද කියලා ජය වෙන්න ඕන. ඉතින් ඔයගෙන් අපි කට්ටියට බෙදමු. බෙදලා කාගෙන්ද කල් ගන්න අපි දැන් බෙදමු. මේ අවුවේ කොහොමද බං ඉන්නේ? ගෙදර ගිහිල්ලාද? හා? අවුවේ ඉඳලම පුරුදුයි.